අර මේ පැතිවල නැන්දම් මල්ලේලි ගස්ටනේ තියනවද නැද්ද වෙලේ? බොහෝ පැතිවල ඕක තියනවා පින්නත්. සමහරක් ගෙවල් තියෙනවා එක ගෙදර ලිප් දෙකක් තියෙනවා. එක ගෙදර පිටිය බලනකොට බැරල් එකක් කෙලින් කරලා අම්මා උයනවා ඒකේ. අය අර ලේලි උයන එක කන්නේ බොන්නේ නැහැ. ඒක නොකano බීහිටියක් නම් කමක් නැහැ. ගම වටේ කියනෙව්වා. අපූර්වට කියන අරුන් කන්න දෙන්නේ නැහැ කියලා. මේ ඉන්න හැම අම්මා කෙනෙක්ම ඔය ලේලිගේ නන්දම්මගේ පීඩණයට ගස්ඨණයට භාජනය වෙලා ඇත. මතක තියාගන්න. අත්තුම නායක ධර්ම උපයෝගී කරගෙන ගෙවල් වල ජීවත් වෙන්න. අනුන්ගෙන් ලැබෙන එක නෙමෙයි තමන්ගෙන් මොකක්ද කරන්න තියෙන්නේ කියලා. වෙනදින එක අලුතෙන්ම කසාද බඳපු ජෝඩුවා. ඒ පුතා මට කතා කරලා කියනවා හාමුදුරනේ බඳලා සති දෙකයි ගියේ මේ ජීවිතයේ තිබ්බ සතුට සම්පූර්ණයෙන් නැති වුණා කියලා. වෙනදින මහා ගොඩක් නැහැ දැන් ඔයත් කියනවා නේද ඔය 3-4 දෙනෙක් ඉන්නකොට තමයි ප්‍රශ්න කියලා. නෑ එක්කෙනයි. එක්කෙනයි. මං හව මොකද? අර පුතා කියනවා අම්මා අපේ එක්කෙනත් එක්ක තරහ වෙලා කන්නේත් නැහැ නැගිටින්නෙත් නැහැ. අම්මලා එහෙම තමයි පලි ගන්න එහෙමයි. ඔය බුදියාගෙන ඉන්නවා. දැන් ඔයත් අන්ට හිතන අපේ නන්දම්ම අපේ අම්මා වගේ කියලා. මට අය බණ වලට කියනෙකුත් නැහැ මම මේක කියනවා ඉතින් ඈ. පස්සේ මම ඇහුවා මං ඒ ලේලිට කතා කරා. නෙවෙයි මේ අපේ ගමක නම් ඔහොම වෙච්ච ගමන් දෙන විසඳුම් මොකක්ද? බැන්දොත් වෙන් වෙන්න ඕනේ. ඔක හරියනවද? බුදුහාමුදුරු ගන්නලා තියෙන්නේ බැන්දොත් වෙන් වෙන්නද? එකට ඉන්න ඕනේ. අම්මලා තාත්තලා ජීවිතේ තනි වෙනව නේද දවසක? කවදද? සේරම බඳලා ගියපුවම තනි වෙනවා. නෑ මේකට ධර්මයට අනුව විසඳුමක් හොයන්න ඕනේ. මම හොඳ අවවාදයක් දුන්නා. මම අතුමනායික ධර්ම. මේවාරි ශ්‍රේෂ්ඨ ධර්ම. ලේලි කියනවා හාමුදුරනේ මේ පින්නතුනේ මං ඒ අම්මත් එක්කත් කතා කරා. මං අහුව මොකද්ද ගැටලුව? ඔය නන්දම්මලාට පින්නතුනේ ගොඩක් ලේලිලා පෙන්වන්න බෑ. දරන්න බෑ. එක කිරියම්ම කෙනෙක් හොඳ සිලුත් ගන්න ඈ. හොඳගේ මූණේ අබ්බ පුපුරනවා. මං ගාවට එන මං හැබැයි කියනවා දැන් මේ අරකි මේකි කියලා තමයි කතාව. කාටද මේ අරකි මේකි කියලා බයින්? ලේලිට. මං ඇහුවා මොකද පුපුරන්නේ? හොඳ කොට ගහ කියාගෙන යනවා අරකි කියලා. හාමුදුරුවනේ අරකි නියපොතු පාට කරනවලු. කවුද? ලේලි. මම මේ කියන්නේ ගෙවල් වල තියෙන ප්‍රශ්න. මේ වගේ තමයි දීග ඇරෙන්නේ. බැඳ ගමන් පවුල් විනාශ වෙන්නේ නැද්ද? මහ ගෙවල් වලට එක්ක හොයන එක නවතින්නේ නැද්ද? මේ පැතිවල නම් එහෙම වෙන්නේ නැතුවද? බොහෝ පැතිවල වෙනවා ඒකයි මම මේ කියන්නේ. හාමුදුරනේ අරකි සම්පූර්ණ නැතුව නාන්න මෙහෙම ගොඩාක් ಜಾති කියලා අන්තිමේට කිව්වා. හාමුදුරනේ ඒකේ සුදිය වැඩිලු. කවුද මේ කියන්නේ? නන්දම්ම. මම අහුවා දැන් කවුද නියපොතු පාට කරන්නේ? ලේලි. කවුද සම්පෝ ගන්න? ලේලි. කාගේද සුදිය වැඩි? මම කිරියම් මට මොකද්ද තියෙන අමාරුව කියලා. දරන්න බෑ. ගස්තනේ ඇච්චෙත් ගෙදර අම්මයෙන් අහනකොට කියනවා හාමුදුරනේ කොල්ලා ඒ කාලේ නැගිටින්නේ කණ්ඩලු. කොල්ලෝ එහෙම. කොල්ලෝ කවද උයන් උදව් කරුවේ? හොඳට දැන් දරන්න බැරි මොකද්ද? බැඳලා ආවට පස්සේ කොල්ලා ගෑණිත් එක්ක උයනවලු. කොහොමද මාස 3-4ක් එහෙමනේ. මේක පෙන්වන්න බෑ. මට කියනවා හාමුදුරනේ නෑ අර ගෑණි උයන්න ඕනලු. අරකට නැගිටලා උදව් කරනලු බලන්නේ අම්මගේ තියෙන හිතේ තියෙන කැතකම. මේකට පෙන්නතුනේ යත්තන්ට බොහෝ දෙනෙක් කියලා තිබ්බා වෙන් වෙන්න කාලෙකට කියලා. මම කිව්වා ඒ ලේලිට හෙට උදේ නැගිටින් තේක හදන්න හදලා කාටද දෙන්න ඕන? නන්දම්මට දෙන්න. අනිත් පැත්තට කිව්වා හාමුදුරනේ මං හැදුවට උන්දා පොන්නේ නැහැ. බොඩන එක කාගේ වැඩක්ද? ඒක නන්දම්මගේ වැඩක් නේ. දෙන එක කාගේ වැඩක්ද? හොඳන් අපේ අම්මලාට හොඳ පල්ලම් පාත් වෙන්න යන්න හිටින් ඉඳන් ඈ. බත් එක උයපු ගමන් මං කිව්වා නන්දම්මට බෙදන්න.
මට කිව්වා හාමුදුරනේ මං වැඩ ඇරලා යනකොටත් බත් එක මේසුට හැබැයි ඩස්බින් එකේ බනිස් කවර දෙකක් තිබ්බලු. අරුන්ද බනිස් කිරි දෙයක් ගෙනලා කාලා බත් කාලා නැහැ. එහෙමනේ පලි ගන්න. කනන කොන එක කාගේ වැඩක්ද? කටට කොටන්න පුළුවන්ද? ඒක නැන්ද අම්මගේ වැඩක්. ඒක බෙදලා තියන්න උඩින්. හරි අකමැති. මතක තියාගන්න වේලිච්ච ඉරටු නමන්න බෑ. පුළුවන්ද? අමුව නැමි හැකි. මම මේ කියන්නේ ලේලිලට. අම්මලා හදන්න බෑ. දැන් මේක කියනකොට සමහර තාත්තලා කියන දිහාමුදුරනේ අපේ ගෑණි ටෝක් කිව්වට තේරෙන්නේ නැහැ නේ කියලා. එල්ලෙන එක නවත්තන්න. එකට එක කියන එක නවත්තන්න. මහ දෙයක් ඕනේ නැහැ. ගෙදර ප්‍රශ්නයක් නැත්නම් හෙට ගිහින් මේක කරන්න. අම්මට බේන්න අම්මා එනකොට කතා කර කර ඉන්න. ඉඳලා එනකොට කතාව නවත්තන්න. අරුන් දැයට ඉඳන් ගිනි ගන්නවා. එනකොට කතාව නවත්තපු එකේ සැකේ. වෙනදින ඕවා තමයි ගෙවල් වල ඇති වෙන ප්‍රශ්න. අය මේ උතුරු දකුණ ගැන ගහගන්න බැරුවට වෙන්නේ නැහැ නේ කවුරුවත්. මං අර ලේලිට කිව්වා වැඩට යනකොට අම්මට වැඳලා යන්න. කියනකොටම කිව්වා හාමුදුරනේ වදිනකොට අනිත් පැත්ත හැරෙනවලු. අනිත් පැත්ත හැරෙන එක කාගේ වැඩක්? නැත්තම් පැහැදිලි නේ මම මේ කියන එක. දැන් මේ සත්පුරුෂකම කියන එක කාගාවද හැදෙන්න ඕනේ? මේක අපි ගාව හැදෙන්න ඕනේ. අර මේ ගම්වලත් ඉන්නවා දැක්කට මූණක් බලන්න නැතු බිම් බලාගෙන යන මිනිස්සු නැද්ද මම හිතන්නේ. නෑ හොම්බකට බල්ලා hina වෙන්නේ නැහැ. අපිට පුළුවන් මේ මිනිස්සුන් කට අරින්න. හැබැයි අපිට එකක් පුළුවන් මොකද්ද? අපිට පුළුවන් hina වෙන්න. hina නොවෙන එක අනුන්ගේ වැඩක්, hina වෙන එක අපේ වැඩක්. අර ලේලිට මං කිව්වා සති දෙකක් විතර කරන්න. හන්දාවේ 5:00 විතර කෝල් එකක් ගත්තා. එතකොට බණකට යනවා. කලබලේ හාමුදුරුවනේ අද අම්මා උයලා කිව්වා. කවුද වෙලා තියෙන්නේ? නැන්දම්ම. වෙනස් වෙන්නේ මොකෙන්ද වෙනස් වෙන්නේ? වෛරයට මෛත්‍රියද වෛරයට වෛරයද? අපේ ගෙවල් වල කොහෙද මෛත්‍රිය? එකක් කිව්වොත් 60ක් කියන්නේ නැද්ද? ගුටි කාලා තමයි නවතින්නේ අන්තිමට. කට පරිස්සම් කරගන්නකෝ. කට වහගෙන ඉන්න තාක්කල් සිද්ධ වෙන අකුසලයක් කියමු බලන්න. ඔක අරපු ගමන් පව් ගොඩවල් පිරෙන. පස්සේ කියනවා හාමුදුරනේ මං කියව හරියයි. කොල්ලා කියන්නේ අපේ එක්කෙනා නැගිටින්න කලින් අම්මා උයනවා. හාමුදුරනේ වෙනද අපේ එක්කෙනා බත් තොතන්නේ ලන්ච් එකේ. අම්මා මොකේද උතලා දෙනවා කියන්නේ? කෙහෙල් කොලයක් කපලා තියලලු බත් එක උතන්නේ. කාටද මේ? කාටද උතන්නේ? ලේලිට. හිටියේ කොහමද? කවුද ඉස්සර වෙන්න ඕනේ? කොහමද ලේලිත් පහෝදා ඉඳන් තේ හදන්න නැතුව බත් බෙදන්න නැතුව ගණන් ගන්න නැතුව හිටියනම්? මම හිතේ දෙනවා සුමානයක් විතර යනකොට. වෛරය නැති වෙන්න ඕන මොකෙන්? මෛත්‍රිය. නන්දම්මගේ කටකම දිහා බලලා අපි එකට එක කරුවා නම් අර කොල්ලමට බුදු වෙන්න කියලා පින් දෙනවා. මං කරපු දෙයක් නෑ බුදුබණ කියපු එක විතරයි කරුවේ. තථාගත භාෂිතය. මේක කවදාවත් මේකේ වරදින්න හේතුවක් නැහැ. මේකෙන් අවඩක් වෙන්නේ කියනවා හාමුදුරනේ දවසක් අපේ එක්කෙනා එනකොට හෙම්බිරිස්සාව හැදිලා නාලා එනකොට අම්මා ගිඩි ගාලා කොත්තමල්ලි තඹනවලු. වෙනස් වෙච්ච හැටි. ඒ දුව කියනවා හාමුදුරනේ ගිහින් වතුර බොනකොට වතුර එකේ අමුතු රහක් එනවලු. මොකක්ද රහ? අම්මා රෑ වතුර එකක් උණු කරලා නිමෙන්න තියලා උදේට බෝතලෙට දානවලු. කාගේද? ලේඩි. වෙනස් වෙනවා පින්නතොලේ. වෙනස් වෙන්නේ නැති එකක් නැහැ. වෛරක්කාරකම් වෙයි තියෙනවා සේරම නැති වෙයි කවුද වෙනස් වෙන්න ඕන? අපි වෙනස් වෙන්න ඕන. අනුන් වෙනස් වෙන්නේ නැහැ. අනුන්ගේ කැතකම් දිහා බලාගෙන අපි කැතකම් කරුවොත් මොකද වෙන්නේ? අර බුදුහාමුදුරු ගන්නව නේද නහි වේරේන වේරාණි අහලා තියෙනවනේ? සම්මන් තිද උදාචනං අවේරේනච සම්මන්තිනේ. අවෛරයෙන් තමයි වෛර නැති වෙන්නේ. අර මුළු පවුලම දැන් හරි සතුටින් ඉන්නවා. ඒක නොවෙන්න හේතුවක් නෑ. අර මතකද නන්දිවිශාල ජාතකේ?